ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කරන්නේ අලුත් කොටසක්. ගිය සතිය අපි කරේ දැන් අපි ගිය සති කිහිපය කරේ වීඩියෝස් අපි 5ක් තියෙනවා. ඒ වීඩියෝස් 5 කරේ දශමය තමයි අපි 2 පාදේ 8 පාදේ 16 පාදේ යන ටිකට කන්වර්ට් කරේ. ඊට පස්සේ අපි ඒවා ඒකේ අනිත් පැත්තට මේ හරි ලකුණු දාලා තියෙන ටික තමයි සම්පූර්ණ කරේ. O level IT වල තියෙනකට වඩා දශමය කොටස් ටික තමයි අපි මෙතන අපිට අහුනේ. ඒ කියන්නේ A levels වලදී තියෙන වැඩිපුර ඒකනේ නේද? O levels IT නොකරපු දරුවන්ට සහ ඒ කරපු දරුවන්ටත් එක්කම තමයි මේ වීඩියෝ සීරීස් එක යන්නේ. ඒකේ අනිත් පැත්ත අපි කරන්නේ. දශමය, ද්විමය, අෂ්ටමය සහ ෂඩ්දශමය යන ටිකට අපි කන්වර්ට් කරා. ඊට පස්සේ අපි ඒකේ අනිත් පැත්ත කරා. ඊට පස්සේ ද්විමය නේද? ද්විමය කරා දශමයට, අෂ්ටමය කරා දශමයට සහ ෂඩ්දශමය කරා දශමයට. විශේෂයෙන්ම මතක තියාගන්න ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දශමය කොටසේ. දශමය කොටසෙන් මම සමහර තැන්වල කිව්වා විභාගෙට ගිහිල්ලා මේක සුළු කර කර ඉන්න එපා දරුවෝ. ඒක සුළු කර කර ඉඳියොත් ඕගොල්ලොන්ට වෙලාව යනවා. ඇත්තටම A levels වල මම නිතර කියන දෙයක් තමයි මේකේ හොඳම රිසල්ට් ගන්න සෙට් එක. මැද සහ පල්ලෙහා නෙමෙයි. හොඳම රිසල්ට් ගන්න සෙට් එක හොඳටම පාඩම් කරලා නෙමෙයි. ඇත්තටම කියන්නේ එයාලා එතනදී පිළිතුරු ඕගනයිස් කරගෙන විශේෂයෙන්ම ටයිම් මැනේජ්මන්ට් එක කාලය කළමනාකරණය කරගෙන තමයි කරන්නේ. මේ වගේ සංඛ්‍යාපාද වගේ තියෙන පාඩමක් ඉතා සරල ලෙස ගන්න. මේක ඔයගොල්ලෝ හරියට මේක ඔයගොල්ලෝ හිතනවා මේක ලොකු පාඩමක් කියලා නෑ. මේක එහෙම එකක් නෙමෙයි. හොඳද? මේක සරල ලෙස ගන්න ඕන පාඩමක් මේකේ තියෙන්නේ. හරි. අද අපි කරන්නේ නව කොටසක් මෙන්න මේ කොටු වලින් දාලා තියෙන්නේ. දෙකේ පාදයේ අටේ පාදයට දෙකේ පාදයේ 16 පාදයට. ඒ කියන්නේ අපි කරන්නේ මුලින්ම දෙකේ පාදයේ සංඛ්‍යා අටේ පාදයට සහ 16 පාදයට කන්වර්ට් කරනවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත අටේ පාදයේ දෙකට සහ 16 පාදයේ දෙකට. මේක වෙනස්. හරි මේකේ දශමයේ කොටසත් එක්ක කරන්නේ මේක වෙනස්. මේක අමාරු නෑ. හරි මේක අමාරු නෑ. හොඳට මතක තියාගන්න. ඇත්තටම කියනවා නම් මේ කන්වර්ෂන් ටිකේ අමාරු මේ හරි ලකුණු දාලා තියෙන්නේ. රයිට් මාක්ස් දාලා තියෙන්නේ. නේද? ඒ ටික විතරයි අමාරු. හොඳයි. හරි අපි ස්ටාර්ට් කරමු. අපේ හෙඩින් එක තමයි ද්විමය සංඛ්‍යා අෂ්ටමය. ඒ කියන්නේ හෙඩින් එක මේක. දෙකේ පාදයේ සංඛ්‍යා අපි කන්වර්ට් කරන්න ඕනේ අෂ්ටමය අටේ පාදයේ සංඛ්‍යාව වලට. දෙකේ පාදයේ සංඛ්‍යා අෂ්ටමය අටේ පාදයේ සංඛ්‍යාව වලට කන්වර්ට් කරන්න ඕනේ. මේක හරිම සරලයි. ද්විමය සංඛ්‍යාවක කන්ටෙන්ට් එක කන්ටේන් වෙන්නේ 0.1.1 කියන ඒවා. අෂ්ටමය එකේ නම්බර් රේන්ජ් එක වෙන්නේ 0 to 7 within 0 to 7. ඒ කියන්නේ මේ දෙකේ පාදයේ සංඛ්‍යාව අපි ප්‍රශ්න දෙන්නේ බිඳුවත් එකත් අතර තියෙන සංඛ්‍යා වලින්. අෂ්ටමය වලට අපි කන්වර්ට් කරනකොට ඒ පිළිතුර එන්න ඕන අපිට බිඳුවත් හතත් අතර සංඛ්‍යා කිහිපයකින් තමයි එන්න ඕන. අපි පළමු උදාහරණය ගමු ඉතා සරලව. මේකෙදි වෙන්නේ ඇත්තටම අපි කරපු ඒ වගේ අමාරු කොටස් ටික තමයි මේ දශමය සංඛ්‍යා සම්බන්ධ වෙන ඒවා තියෙන්නේ. ලේසි වගේම තමයි. දැන් මේක බෙදාගෙන පල්ලෙහාට යෑම ගිහිල්ලා ඉතුරුවනේ උඩට ලිව්වේ. මෙන්න මේකෙදි 10th පාදය නේද? ඩෙසිමල්ස් බයිනරි වලට ඩෙසිමල්ස් ඔක්ටල්ස් වලට සහ ඩෙසිමල්ස් හෙක්සාඩෙසිමල්ස් වලදී. ඒ වගේ ඊට වඩා ටිකක් අමාරුයි දෙකේ පාදයේ 10ට සහ අටේ පාදයේ 10 සහ 16 පාදයේ 10ට නේ. කියන්නේ එතනදී අපි ස්ථානියගේ ගත්තේ නේ. හරි. දැන් දෙකේ පාදයේ 10ට ගන්නකොට ස්ථානියගේ දශමයේ පැත්තෙන් දෙකේ බිඳුවෙන් පස්සේ දශමයේ පැත්ත අර පැත්තට යන ස්ථාන හතරක් අපි සාමාන්‍යයෙන් බලනවා. මේ අටේ පාදයේ 10ට සහ 16 පාදයේ 10ට යනකොට අපි බලන්නේ ස්ථාන දෙකයි. ඒක අපි උසස් පෙළ පිළිතුරු වගේම යාම අපිට පස්සේ මාකින් ස්කීම් වලදී. හරි ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ මාකින් ස්කීම් හොඳට හැන්ඩල් කරන්න ඕන. හරි. නැවත කියනවා මට ගොඩාක් ළමයි හම්බ වෙනවා මේක තමන් O level කරා වගේ හිතලා A level කරන්න එපා. ඔයාලගේ වචනයෙන් කියනවා නම් මේක කෙලවෙනවා. හරි. ඒක නිසැකයි. ඊට පස්සේ අවුරුදු 2කමාරේ තමන්ගේ ජීවිතේ නිකන් මේව කරගන්න එපා දරුවෝ. හරිද? අවුරුදු 2කමාරක් කියන්නේ ලොකු කාලයක්. ඒ කාලෙදී ඒක අපත යනවා කියන්නේ ලොකුම අඩුවක් වෙනවා ඒක. හරි? හොඳයි. අපි දෙකේ පාදයේ 8ට. හරි. දෙකේ පාදයේ දැන් මේකේ දෙකේ පාදයේ 8ට යනකොට අපි කරන්නේ තුනේ කොටස් වලට කඩනවා. ඇයි තුනේ කොටස් වලට කඩන්නේ? දෙකේ පාදය එක ප්‍රශ්නය එන්නේ අපිට දෙකේ පාදයෙන්. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. හරිද? අපි මෙන්න මේ වගේ දැන් පළවෙනි උදාහරණය අපි ගත්තොත් එහෙම මම මේකේ දශමයට කලින් ටික කරන්නම් පූර්ණ සංඛ්‍යා ටික. නිකන් මම උදාහරණයක් ගන්න 1.1.1.0. හරි? මෙන්න මේ
මම පොඩ්ඩක් ඔව් මෙහෙම ගන්නම්කෝ. හරිද? 1.0.0යි 1 කියන දීමීය සංඛ්‍යාව මට හරව ගන්න ඕන දශමයේ සංඛ්‍යාවට හරව ගන්න ඕන. හරි? 1.0.0 කියන දීමීය සංඛ්‍යාව මට දශමයේ සංඛ්‍යාවකට හරව ගන්න ඕන. එතකොට අනිවාර්යයෙන් මේකේ උත්තරේ එන්න ඕන දීමේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාවට හරව ගන්න ඕන. එතකොට පිළිතුර එන්න ඕන 0ත් 7ත් අතර තියෙන සංඛ්‍යා රේන්ජ් එකකින් එන්න ඕන නේ සංඛ්‍යා කීපයකින්. කියන්නේ මේ දීමේ අගය අෂ්ටමයේ අගයකට හරව ගන්න දීමේ අගය ප්‍රශ්නේ මේක. අෂ්ටමයේ අගයට එනකොට අෂ්ටමයේ අගයේ උත්තරේ එන්න ඕන කීයද 0ත් 7ත් අතර තියෙන සංඛ්‍යාවලින්. මේක මෙහෙමයි කරන්නේ. මම චුට්ටක් මේක මෙහෙම දිග ඇරලා ලියනවා. 1.0.1.0 ලියලා ඉවර වෙලා මේ කොණයේ සිට හරි මෙහෙම මෙහෙම ඇත්තටම කියනවා නම් ඊතලයක් දාන්න ඕනෙත් නැහැ. හොඳද? ඒ වුණාට පුරුදු වෙනකන් නෙමෙයි මම කියනවා best practices කියලා. දැන් මේකේ තියෙනවා මෙහෙම එකක් තියෙනවා. සංඛ්‍යා පාදයන් වල හදන විදියට කිසිසේත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. කිසිදු මාකින් ස්කීම් එකක උසස් පෙළ. හැබැයි අනුපූරක කොටස් තියෙනවා ඔයගොල්ලන්ට. මේකෙන් පස්සේ අනුපූරක කියලා කොටසක් එනවා. ඒකෙදි හදන විදියට ලකුණු දෙනවා. මෙන්න මේකයි මේව කරන්න ඕනේ. ගොඩක් ලොජික් එකේ නීති දාලා හදනකොට තාම ඔයගොල්ලන්ට ඒක කෙරිලා නැහැ. හොඳම වැඩකාරයන්ට තමයි ලකුණු නැති වෙන්නේ. අන්න ඒ වගේ කොටස් තියෙනවා. හරි. මේක තමයි ප්‍රශ්නේ. question එක. මේ අපි අෂ්ටමයේ අගයට ඔක්ටල් වලට හරව ගන්න ඕන. මම පිටුපස සිට මෙහෙම ඊතලයක් දාලා මම දැන් පිටුපස සිට 3 කෑලි වලට කඩනවා. කියන්නේ මෙන්න මෙතන මේ වගේ 3. මෙතන 3යි. මෙතන 2යි. මෙතනත් 3ක් තිබ්බනම් මේ හරියෙන් කැඩෙනවා. හරි. ඇයි 3 කෑලි වලට කඩන්නේ? 8 කියන්නේ 2 වෙනි බලය නිසා. හරි ඒක අපි කලින් ඉගෙන ගත්තා. හරි. මම මේක මේ හරියෙන් මෙහෙම 3කට කරනවා. කැඩුවා 3කට. හරි. ඊට පස්සේ මේක මෙතන ස්ථානය අපි ගන්නවා 2 වෙනි බලය කියලා. මේක 2 පළවෙනි බලය, මේක 2 දෙවෙනි බලය. අයි තාම මේක ද්විමීය සංඛ්‍යාවලින් ඉන්නේ තියෙන්නේ. එම නිසා මෙය 2 වෙනි බලය, 2 පළවෙනි බලය සහ 2 දෙවෙනි බලය කියලා ගන්න. ඊට පස්සේ මේකත් ආපහු 2 වෙනි බලය, 2 පළවෙනි බලය කියලා ගන්න. එහෙමයි ගන්න. නැතුව මේක මේ මෙතන 2 තුන්වෙනි බලය වෙන්නේ නැහැ. හොඳේ. 2 වෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය, ආපහු 2 වෙනි බලය, 2 පළවෙනි බලය. ළමයින්ගේ පේපර්ස් බලනකොට මට ගොඩක් අහුවෙන එක මෙන්න මෙතනට ලියනවා 2 පළවෙනි බලය කියලා. ඒ වැරදි. හරි. එහි තියෙන ලොකු වැරද්දක් තියෙනවා. හරි. මෙතන ගන්න 2 බිංදුව කියලා. හරිද? මේක 2 පළවෙනි බලය, මේක 2 දෙවෙනි බලය. 2 to power 0, 2 to power 1 and 2 to power 2, then again 2 to power 0, 2 to power 1. හරි. මේකට ඉන්ඩෙක්ස් එක කියලාත් කට්ටිය කියනවා ඉන්ඩෙක්ස් 0, ඉන්ඩෙක්ස් 1, ඉන්ඩෙක්ස් 2 කියලා. ඒක ඉංග්‍රීසි මීඩියම් කරන අය ඒ වර්ඩ් එක චේන්ජ් කරගන්නවා. සේම් තමයි හදන ටෙක්නික් එක. තාක්ෂණිකව මේ හදන විදිය එකයි. හරි. 2 බිංදුව කියන්නේ ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කියන්නේ 1යි, 2 පළවෙනි බලය කියන්නේ 2යි, 4යි. මෙතන ආපහු 1යි 2යි. මෙය කලින් වීඩියෝස් වල තියෙනවා. එක බලන්න. හරිද? තේරුණානේ මේකනේ? එහෙම හදනවා. හදලා ඉවර වෙලා ඊට පස්සේ අපි මෙහෙම වැඩි කරන්න ඕනේ. මම මේ කතිර දාන්නේ වැඩි කිරීමක්. හොඳේ. සාමාන්‍යයෙන් මම ටිකක් ඉගෙන ගන්න ඉස්සර ඉඳන් කම්මැලි ටිකක් නෙමෙයි. දැන් ඉතින් උයනේ නේද? නිතරම ටිකක් සාමාන්‍ය කම්මැලි කෙනෙක්. හරිද? මාව පෞද්ගලිකව හඳුනන කට්ටිය, විශේෂයෙන්ම ළමයි. මම යාළුවගෙන් අහනවා සමහර වෙලාවට ඔයගොල්ලන්ට හිතෙනවද මේ මම සාමාන්‍යයෙන් හොඳට පාඩම් කරලා මේ යුනිවර්සිටි ගියපු කෙනෙක් වගේ පේනවද කියලා. එහෙම නෑ මම. හොඳද? එහෙම සාමාන්‍යයෙන් මට සාමාන්‍ය ළමයි හම්බෙලා නෑ. ඔය මුල ඉඳලම වැඩ කරලා ගියපු එහෙම කවුරුත් නැහැ ඇත්තටම මට හම්බෙලා නෑ. මං හින්දක් දන්නේ නෑ. ඒක මට හම්බෙලා නෑ. නිතරම මම බලන්නේ තියෙන දෙයින් වැඩක් ගන්න. හරි ඒකයි. 2 බිංදුවෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය එන මේවා ටික වැඩි කරනවා. දැන් එක බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි. එයාට එකතු කරනවා 2 එකකින් වැඩි කරාම 2යි. ඊට පස්සේ ආපහු එකතු කරනවා 4ට බිංදුවක් එකතු කරාම 4 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි.
හරි. සරලයි මේක. හරි. මේව සංකීර්ණ කරගන්න එපා. හරිද? පිස්සු හැදෙන තරම් ගණන් හදන්න ඉදිරි ප්‍රශ්න ඉදිරි පාඩම් වල දිනනවා. හරිද? ඒ නිසා. එකේ බිඳුවෙනි බලය කියන අප බිඳුවයි. ඊට පස්සේ දෙකේ පළවෙනි බලය කියන දෙක. හරි. ඔහොම තමයි තියෙන්නේ. ඔහොමනේ නේද? මේක පිළිතුර එන්නේ 0.2 0.1 කරාම 2යි. හරි. ආපහු මෙතන එන්නේ 2යි. උත්තරේ මේ දෙක ආපහු එකතු කරන්නේ. මොකද්ද මම නැවත කියන්නම්. මේ තමයි ප්‍රශ්නය. මම මේක ටිකක් දිගට ඉඩ අරගෙන ලිව්වා. නේ? දිගට ඉඩ අරගෙන ලිව්වා. හරිනේ? ඊට පස්සේ මම මේක පිටුපස සිට තුනේ කෑලි වලට කඩනවා. දැන් ඇත්තටම කියන්න විභාගේ කිසිම ප්‍රශ්නයක මෙහෙම මේ බලයන් ලියලා එහෙම ලියන්න යන්න එපා. වෙලාව මගේ ළමයි මට මම එක අනිවාර්ය කරලා තියෙන මට අඩි රූල් නම් පේන්න තියන්න එපා කියලා. මේකටත් අඩි රූල් ගහනවානේ. මේ අඩි රූල් තියලා ඒ කියන්නේ රූල් එක තියලා මේ ලයින් එක අඳිනවා. එහෙම හරියන්නේ නැහැ. හරි. එහෙම හරියන්නේ විශේෂයෙන්ම accounts කරන ළමයි මම දන්නේ accounts කරන අය නම් නේද? රූලර්ස් අරගන්න ඉතින් මේ accounting කියන්නේ වගුනේ. තමනේ combined maths ටෙක් කරන අය සහ ඔය ඒ හා ආසන්න විෂයන් යන අය මේ එපා රූලර්ස් යූස් කරන්න. දැන් ඇප්ලයිඩ් එහෙම හදන රූලර්ස් යූස් කර කර හදන්න ගියොත් එහෙනම් පුතේ ගාන හදන්න වෙන්නේ කවදාවත්. ඒ වගේ තමයි හොඳින් මේ නිදහස් අතින් අදින්න. මෙහෙම අරගෙන බිඳුවේ ඉඳන් ඒ කියන්නේ සෝරි පිටිපස්සේ ඉඳන් බිඳුවේ ඉඳන් නෙමෙයි පිටිපස්සේ ඉඳන් 3 3 කඩනවා. කඩලා මෙහෙම අරගන්නවා. මේ ටික එකතුව මෙතන මේ ටික එකතුව මෙතන මේ දෙකේ එකතුව නැවත ගන්නෑ. මෙහි පිළිතුර එන්නේ මෙය. අන්න හරි. දැන් බලන්න. හරි දෙක කියන්නේ අටේ පාදයේ තියෙන එක. නේ බිඳුවත් හතත් අතරනේ. නේ 22. නේ 2යි 2 අටේ බලය කියලා අටේ පාදයේ කියලා තමයි නිවැරදි කියවීම. ඇත්තටම මෙතන අපි කියන්නේ 1.0.1.0 දෙකේ පාදය. මෙතන 22 අටේ පාදය කියන එක නෙමෙයි නිවැරදි. 2 2 අටේ පාදය. උනාට මාත් කියන්නේ 22 අටේ පාදයෙන් කියලා. හරි. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා මේක ලියා ගන්න. හරි. වීඩියෝ එක පෝස් කරලා ඔයගොල්ලෝ මේක ලියා ගන්න. අපි නැවත තව ගානක් හදමු. මේ වගේ එකක් හදලා ඊට පස්සේ දශමයේ ගණන් අපි හදන්නවා. හොඳයි. හොඳයි. කට්ටියම දැන් මේක ටක් ගාලා ලියා ගන්න. ලියාගෙන මට මැසේජ් එකක් දාන්න. තව සරලයි. හොඳයි මේක සරලයි. මේවා සංකීර්ණ කරගන්න එපා. ඇත්තටම පුහුණුව කියන එක හොඳ පුහුණුව කියන එකට වඩා නිතර පුහුණුව කියන එකෙන් පස්සේ මේවා හිතින් හදන්න. හරි තනි පේලියෙන් හදලා ඉවරයි. තනි පේලියෙන් හදමු අපි ඊළඟ. හොඳයි ලියන්න එහෙනම් බලන්න. ලියාගන්න. හරි නේ හරි හොඳයි. යමු ඊළඟට. මම මේක ඉතා කෙටි විදියට හදමු. මේ විදියට පුරුදු වෙන්න. හොඳයි මේ විදියට පුරුදු වෙන්න දරුවෝ. හොඳයි. ගමු ටිකක් දිග එකක් ගමුද අපි? දිග එකක් ගමු නේද? මෙන්න මේ ප්‍රශ්නේ. 1.1.1.1 දෙකේ පාදය අපිට කොහොමද අපි අටේ පාදය අෂ්ටම වලට කන්වර්ට් කරගන්නේ කියලා. මේක ටිකක් මම දිග අරලා මෙහෙම ලියනවා. ඊට පස්සේ 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය නිසා මෙහෙම නේද? හැමතැනම 3 3 කැඩුනා මෙතන 2යි. 3 3 කැඩුනා මෙතන 2යි. හරි? ඊපස්සේ හරි සරලයි. දෙකේ බිඳුව දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය. දෙකේ බිඳුව දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය. දෙකේ බිඳුව දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි. ඉතින් ඕක කොහොම ලියමු? 1 2 4 1 2 4 1 2 නේද? ඊපස්සේ බිඳුව තියෙන ඒවාට කපලා දාන්නකො. නේද? බිඳුව තියෙන ඒවා කපලා දාලා නේද? මේ ටික කොහොමද එකෙන් වැඩි වෙන්නේ? එක් වාරයක් එක දෙවාරයක් එක. එක් වාරයක් එක දෙවාරයක් එක හතර වාරයක් එක නේ? දෙවාරයක් එක. ඔය ටික එකතු කරමු. 2 1 එකතු කරාම 3යි.
මෙතන එන්නේ 1යි 2යි 4යි එකතු කරාම එන්නේ 7යි. මෙතන එන්නේ 2යි. 2යි 7යි 3යි අෂ්ටමය අගේ. බලන්න ඉතාලම සරලයි නේ. සරල වැඩිද මන් දන්නේ. ඔව්. අතර මේ හරි දාපු ටික ඇර ඉතුරු ටික ඇත්තටම ඉතා සරලයි. එහෙම තමයි කරන්න තියෙන්නේ. හොඳයි. නේද? පිටිපස්සේ ඉඳන් 3 3 මේව කරා 1 2 4 1 2 4 1 2 4 කියලා මෙතන 1 2කින් නැවතුණා. මේ පැත්ත තවත් නැති ඉන්න ලිව්වා. ඊට පස්සේ ඉවරයි. නේ? හොඳයි. මේකත් ඉක්මනින් ලියාගමු. මොනවා හරි ගැටලු තියේ නම් මගෙන් විමසිය යුතුයි. හරි. ගුරුවරයාගෙන් මේක ලියන ගමන් අහගන්න ගුරුවරයාගෙන් ගැටලු විසඳන ළමයා විතරයි A level වල මේ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලොකු ගෲප් ක්ලාස් එකක් වුණත් ඕගොල්ලෝ සෙට චිට් එකක් හරි යවන්න. වල්පල් චිට් එකක් නෙමෙයි. හොඳේ. කමන්නේ නැහැ ගොඩාක් ක්ලාස් එක යනවා නම් ඔය විහිළුවක් එහෙම කරලානේ. එහෙම කමන්නේ. ඉතින් අපිත් එහෙම මේ වෙනවා. මේක නම් ගැටලුවක් නෑ. ඉතින් නැත්තම් ඉතින් ගුරුවරයා මත රඳා පවතිනවා. නිතර ප්‍රශ්න කරන්නදී. කවුරු හරි ඇහුවොත් කැම්පස් ජීවිතේ මම ඉගෙනගත්ත වටිනාම දේවල් මොනවද කියලා ඒකේ උඩම තියෙන එකක් තමයි ගුරුවරයාත් සමග ප්‍රශ්න කරමින් ගුරුවරයාව ප්‍රශ්න කරමින් තේරෙන්නේ නැති දේවල් ඉගෙන ගැනීම. ඒක තමයි මම සාමාන්‍ය යුනිවර්සිටි ජීවිතේ මට ඒක අපිට හම්බුණා සාමාන්‍යයෙන් දෙවිවරු වගේ ගුරුවරු ටික. ඒකයි තියෙන හොඳම. එහෙම ඒක ඉතින් ස්ථානයේ හැටියට වෙනස් වෙයි. හරි. ලිව්වනේ නේ? දශම. හරි නේද? මම O level IT කරපු අය උඩින් තියනා නෙමෙයි. මේ මොනවද සර් කියලා හිතනවා නේ O level සාමාන්‍යයෙන් මම හොඳටම කියන දැන් O level කොමර්ස් කරපු අය ඉන්නවා A level කොමර්ස් කරන. මැත්ස් ඉතින් මමත් කරේ A level මැත්ස් ඉතින් මම තියෙන්නේ එක වශයෙන් ඉඳන් ඉගෙන ගන්න. නේද බං මැත්ස් ඉගෙන ගන්න අපි එක වශයෙන් බයෝත් ඉන්නේ සිංහල දෙමළ කරණයක් තියෙන දෙමළ සාමාන්‍යයෙන් 9000 ඉඳන් ඉගෙන ගන්නවා. එමනේ IT කියන එක තමයි මට සාමාන්‍ය IT ගුරුවරයෝ හැමෝමත් එක්කම යන හින්දා එයාලත් එක්ක එකතුයි එයාලත් එක්ක ගැටෙනවා හැම වෙලේම. ඒ නිසා මේ IT තමයි මට හම්බුනේ එකම විෂය. ඒක මම හරි ආඩම්බරෙන් කියන්නේ. O level කරපු එක A level වලට පුදුම විදියට සපෝට් එකක් වෙනවා. ඒක මාර එකක් ඈ. දැන් මේ කරන අය එහෙම මේව කරගන්න එපා. මෙතන මේ ටික කවර් කරයි කියන්නේ O level IT කරයි කියන එක තමයි. එහා ඉතා සමානයි. මං කිව්වා නංගිලා මල්ල එහෙම ඉන්නවනම් කරවන්න. හරි. කැමති නම් මේකක් නෙමෙයි. Tamanට හැකියාවක් තියේ නම් කරවන්න. ඒ ඊටාම දැන් මේ එයාට යූස්ෆුල් වෙයි අනාගතේ. දශම එකක් කරමු ඈ. හරියමු. හරි. දශම තියෙන්නේ 1.1.0.2 පාදය. දැන් මේ පොලිවල් IT කරපුවට බෑ හොඳේ. මේ කෑල්ල මේ කෑල්ල තමයි. මේ ටික පුළුවන් යාලට. මේ ටික යාලට විතරක් නෙමෙයිනේ. දැන් හැමෝටම පුළුවන්. දැන් අපි වීඩියෝ එකේ කලින් ටිප්පේ ඉන්න. මේක නේද? ලොකු දෙයක් නෑ. ඊසි කේස් එකක් ඈ. හරි. ටිකක් ඉඳි ගියාලා ලියමු නේ. හරි. ඊට පස්සේ මෙන්න දැන් අපි ගත්තේ මෙතන ඉඳන් ඊතලේ මේ පැත්තටනේ නේද? හරි ඒක අර පැත්තටත් ගමු. මෙන්න මෙහෙම ගන්න. මේ පැත්තට මෙහෙම ඊතලයක් දානවා වගේ මේ පැත්තට මෙහෙම ඊතලයක් දාන්න ඉතින්. හරි මම පොඩ්ඩක් එහාට දැම්ම දැක්කනේ. හරි. මොකද ස්ථාන තුනකට. දැන් මෙතන මේ පැත්තට ඊතලේ දාලා තුනකට කැඩුවා. අවුලක් නැහැ ඉතින්. අර පැත්තේ තුනකට කඩන්න ඕන. මෙතන පොඩ්ඩක් හොඳට බලන්න. මේක පොඩි තැනක් තියෙනවා මම පොඩ්ඩක් ඒ පැටලිලි වෙන විදියටමයි ලිව්වේ හිතලම. මම අර ඊතලේ චුට්ටක් එහාටත් දැම්මනේ. නේ?
ආ. එහාටත් දැම්මේ මට ඇයි මේ 3ක් එන්න එපා. අර පැත්තටත් 3ක් යනවා. වැරදිලාවත් පුතේ මෙතන ඉඳන්ම ඉතලේ දාලා මෙහෙට අදින්න නම් එපා. හොඳේ අදින්න එපා. මේ දශම පූර්ණ සංඛ්‍යාවල නම් දැන් මේක මම වහගත්තොත් නේද? මේ කැලේ නම් කොහොමද මෙතන ඉඳන් තමයි ඉතලේ එන්නේ. ඒ කියන්නේ මේ හරිය ඉඳන් ඉතලේ එන්නේ. දශම පැත්තට අර පැත්තට ඉතලේ යනවා. හරි. දැම්මා. හරි. මට සිද්ධ වෙනවා මෙතන දැන් බිඳුවක් නැහැනේ. හැබැයි ස්ථාන 3 මට පුරවන්න සිද්ධ වෙනවා. මෙහෙමයි. මේ ටිකේ අවුලක් නැහැ. මේක දාමු 1 2 4 කියලා. මෙතනත් 1 2 4 දැම්මට වැඩක් නැහැ නේ. මේ පැත්තේ මොනවාක්වත් සංඛ්‍යාවක් නැහැ නේද? මෙතනදී ඔයාට පුළුවන් දැන් 1 2 4 නේ. මෙතන එන්න ඕනේ දරුවෝ. මෙතනට බිඳුවක් අපි යොදා ගන්න ඕනේ. හරි. බිඳුවක් යොදා ගන්න ඕන අපිට. ඊට පස්සේ තමයි මෙතන 1 2 4 කියලා දාන්න. හරිද? කියන්නේ මෙතන බිඳුව තිබුණේ නැත. ඔයාලට ඕන නම් ඒක නොතිබ්බට ප්‍රශ්නයක් නැහැ දැන්. 1 2 4නේ. ඔයාට හිතලා මේක මෙහෙම ලියන්න ඕන නෑ. හොඳද? එහෙම ලියන්න අවශ්‍යතාවයක් නෑ ඔයාලට. හරි. ඔයාලට එහෙම ලියන්න අවශ්‍යතාවයක් නෑ. ඔයගොල්ලෝ හිතලාම මෙතන තියෙන්නේ නෑ. මෙතන 1 කියලා දාගෙන 2 4 කියලා දාගන්න. පුරුදු වෙනකම් ඔයගොල්ලෝ මේක මෙහෙම දාන්න. හරි? හොඳයි. ඒ කියන්නේ මෙතන මම කියන්නේ පුරුදු වෙනකම් බිඳුව දාලා අපි ගමු. හරි මම නිකන් මෙතන පොඩ්ඩක් පේන්නත් පොඩ්ඩක් මෙහෙම දාන්න. ඔයගොල්ලෝ මෙහෙම දාන්න ඕනේ නෑ හොඳේ. හරි just put 0. හරි මෙතන එක දාමු. හරි ඕන වෙන්නේ මෙතන දැන් මෙන්න මේ දශම පැත්තේදී විතරයි මේ විශේෂත්වය සිද්ධ වෙන්නේ දරුවෝ. හරි දශම පැත්තේදී විතරයි විශේෂත්වය සිද්ධ වෙන්නේ. මෙතන ස්ථාන තුන පිරෙනවා කියලා අපි ගන්නවා. අපි තව ගණන් කීයක් හදමු. හරි ඒ නිසා තමයි ගත්තේ. නැත්තම් මේක නැතුව ඔයාට මේ දෙක විතරක් දාන්න පුළුවන්. හරි හොඳයි දැන් මෙතන ඉන්නේ කීයද? මෙතන මේ බිංදු කැපෙනවා. මෙතන ඉන්නේ 4යි. මෙතන ඉන්නේ 1යි. මේ පැත්තේ ඉන්නේ 4යි. උත්තරේ ඉන්නේ 14.4 8 5. හරි. මේ පිළිතුර නිවැරදි. ඇයි? අෂ්ටමය වල තියෙන රේන්ජ් එක within 0 to 7. මේ බිංදුව ඉඳන් 7 වෙනකම් විතරයි. මේකත් ඔයගොල්ලෝ ලියා ගන්න. මේකත් ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. Okay. Come to class. මේක හරිනේ නේ? හරි. අපි මේ පැත්තේ නැවත පොඩි වෙනස්කමක් තියෙන එකක් ලියලා ගමු. හොඳේ? මම වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා තමයි ඒක ඔයගොල්ලන්ටත් ටිකක් බෝරින් වෙන හින්දා තමයි මම මේකේ මේ යාර ලියන වෙලාව මෙතනදී වීඩියෝ එක පෝස්ට් කරලා තමයි ගන්නෙ. Zoom එකෙන් කරන්නේ මේක. මේ අනිත් අයටත් යන්න ඕන හින්දා කරන්නේ. හොඳේ? ඔයගොල්ලෝ ඒක ඕන විදියට වීඩියෝ එක පෝස්ට් කරන් මේව කරගන්න. හරි. පොඩ්ඩක් ඉන්න. හරි. මෙන්න තියෙනවා ටිකක් දිග ප්‍රශ්නයක්. විභාගයට එන්න ගොඩක් ඉඩ තියෙන එකක්. හොඳද? විභාගයට එන්න ගොඩක් ඉඩ තියෙන එකක්. අපි බලමු. ඒක එහෙම කරමු. ටිකක් දිගට ලියා ගමු ඉඩ තියෙන විදිහට. හරිද? ඒක ලියා ගමු. ඊට පස්සේ මේ පැත්තේ නම් මේ පැත්තට මෙහෙම ඊතලයක් එනවා. මේ පැත්තේ නම් මේ පැත්තට ඊතලයක් එනවා. හරිද?
නවනේ හරි. ඊට පස්සේ 3 3 කඩමු. අයි 8 3 3 කඩන්න හේතුව රීසන් එක තමයි 8 කියන්නේ දෙකේ තුන්වෙනි වගේ. හරිද? හරි අර පැත්තටත් කැඩුවා. එතකොට සර් මෙතනට මොකද මේ මෙහෙම දෙකක්? හරි. අපි ඒකත් බලමු. නේ? 1 2 4 1 2 4 1 නේ? අර පැත්තෙත් එහෙමයි. මෙතන ඉඳන් මේක ලියන්න පුළුවන් අපිට 1 2 4 වැරදිලාවත් ගන්න එපා දැන් බලන්නකෝ දැන් ඊතලය කියන එක මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ගියා මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ගියපු එක හරි 1 2 4 ලියලා සමහර ළමයි දැන් මෙතන 1 2 4 මේ පැත්තට යන්නේ මෙයාලත් 1 2 4 කියලා මේ පැත්තට ලියනවා නෑ නෑ ඒක සම්පූර්ණ වැරදි හොඳේ ඒක සම්පූර්ණ වැරදි හොඳේ දරුවෝ එහෙනම් මේකක් නෑ හරි 1 2 4 1 2 4 හොඳේ මේක ලියන්න ඕනේ මෙහෙම. මේක වැරදි. මේ පැත්තත් 1 2 4 කියලා තමයි එන්න ඕනේ. හරි 1 2 4 කියලා තමයි එන්නේ. හරි. එතකොට සර් අතනත් අවුලක් නැහැ. අතන පිටිපස්සෙන් බිංදු දෙක දැම්මත් කමක් නැහැ. පුරුදු වෙනකන් අපි නේද? බිංදු දෙක දැම්මත් කමක් නැහැ. දාලා පැටලෙනවා වගේ නම් ලියාගන්න. 1 2 4 කියලා. නේ? නැත්තම් ඔයාට 1 2 කියන එක අවශ්‍ය නැහැ. නිකම්ම 4 පමණක් ලිව්වත් ඇති. හරි. කපමු බින්දුව. බින්දුව වැඩක් නැහැ. හරි. දැන් මෙතන බලමු. 1 2 3යි. මෙතන 4යි. මෙතන 1යි. නේ? මෙතන ආවේ 1 2 3යි 4යි 1යි. මෙතන එන්නේ 4 2 6යි. ඕකේ. මෙතන එන්නේ 4 පමණයි. මේ බිංදු දෙක අපි අතින් දාපුවා 4 පමණයි. මේ දෙන පිළිතුර 143.64 නේ 143.64 අටේ පාදය 143.64 අටේ පාදය හරි එරුණානේ තා සරලයි තියෙන්නේ සරල තේරුම් ගැනීමක් කිසිම තේරුම් ගැනීමක් සංකීර්ණ කරගන්න එපා ඒ ලෙවල් වල මන් දෙන ඕගොල්ලොන්ට මට දෙන්න පුළුවන් වටිනා උපදෙස් පළවෙනි වටිනාම උපදෙස පුළුවන් තරම් ෂෝට් කට්ස් පාවිච්චි කරන්න හදන විදියට අදාළ වෙන හදන විදිය දැන ගැනීම ඉතාම අවශ්‍ය වෙන්නේ එය හදන විදියට ලකුණු හම්බ වෙනවන විතරයි දැන් උදාහරණයක් විදියට නෙට්වර්ක් ගානක් බලමුකෝ දැන් ඉදිරියට හම්බෙන්නේ දැන් ලොජික් ගේට් එකේ හදන විදියට ලකුණු හම්බ වෙනවා නෙට්වර්ක් ගානේ හදන විදියට ලකුණු හම්බ වෙන්නේ නැහැ දැන් ඒක නෙට්වර්ක් ගාන සමහර වෙලාවට ඇත්තටම හදනවා මේ බෝඩ් එකමදි සරල නෙට්වර්ක් FLSM නෙට්වර්ක් ගානක් හදන්නනේ බෝඩ් එකමදි නවා ELSM එකට බෝඩ් එකම දෙනවා ඕන නෑ මම කියලා දෙන්නේ ඒ සේරම හිතින් හදන්න සාමාන්‍යයෙන් හදන්නේ විනාඩි 10ක් විතර යනවා අපෝ නෑ විනාඩි 2කින් නැත්තම් 3ෙන් ටක් ගාලා ගන්නවා හරි ඒ ඉදිරියට තියෙන්නේ හරි 12 වසරේ අන්තිමට තියෙන එක මේ වගේ දරුවෝ ඇත්තටම දැන් මේක ගත්තට පස්සේ ඕගොල්ලෝ ටිකක් පුරුදු වුණොත් හොඳට පුරුදු වෙන්නේ පින තියෙන ළමයි ඒ කියන්නේ උනන්දුව පින කියලා එකක් නැහැනේ මට නම් සාමාන්‍යයෙන් පින කියන එක පළ දීලා තියෙන තැන් තියනවා කියලා දැනලා තියෙනවා. අට ඉතින් කෙලවෙච්ච තැන් තමයි ගොඩක් වැඩි. යන්න හොඳක් නෑ. ඒ හින්දා තමන් ගැන විතරක් විශ්වාසය දීලා වැඩ කරන්න. ඒ නිසා පුහුණුව කියන එක තමයි ඔයගොල්ලෝගේ ඉස්සරහට දෙන පිනේ කියන්නේ. විතර කියන්නේ ඕ ලෙවල් වගේ හිතලා නම් ඒ ලෙවල් කරන්න එපා. අවුලක් නෑ එහෙම කරන්නේ. ඔව්. වැරදුනාට පස්සේ ඉතින් නේද? විභාග දෙපාර්තමේන්තුවට ආදායමක් තියෙන්නත් එපේ රීකරෙක්ෂන් නැවත නේද ප්‍රයිවට් දාන්නේ ඒ නිසා එහෙම කට්ටියක් එක අනික් කට්ටියකුත් ඕන ඉක්මනින් මේ ලියා ගන්න හරිනේ එල අදමු තව එකක් අපි කැම්පස් එකේ සර්ගෙනෙක් හිටියා ඔය ළමයි ගොඩක් දන්න ඒකේ මේ මොකන්ද ඉන්ඩස්ට්‍රියල් මැතමැටික්ස් ඒක ඇප්ලයිඩ් පියෝ ඇප්ලයිඩ් පැත්තට යන්නේ ගොඩක් එන්න ලොකු බෝඩ් එකක් ගණන් හදනවා මේ පැත්තේ නම් මේ පැත්තට ලියනවා ඉන්න ගණන් හරි හදනවා මේ පැත්තේ නම් මේ පැත්තට ලියලා
පොර මේ පැත්තේ නම් මේ පැත්තට මහන. මාලා පානවා. ඒක දන්නේ. ඒක දෙයට තේරුමක් නැතුව ඒ වැඩේ කරන්නේ. හරි. මේව තමයි ඉතින් හරි. එයාට PhD දෙකක්ද කොහෙද තියෙනවා. හරි එමු. තව හදමු. මේ ගණක් බලමු. මම අර පැත්ත දිග එකක් දැම්ම. හොඳයි. හරි හදමු. හදමු. බෝඩ් එකත් මදි වෙන හැඩයි ඉන්නේ දැන් මෙතන. මෙහෙම දැම්මා. හරිනේ? understood? okay. මෙතන දෙකක් තියෙනවනේ. පිටිපස්සක නොදැම්මට කමන්නේ. මෙන්න මේ මෙතනට මේක විතරක් දාන්න. හරි. මේක විතරක් දාන්න. පිටිපස්සට ඕන බිඳුවක් දැම්මත් කමක් නැහැ. එක වෙනුවට ඒ ගැටලුවක් නැහැ. හරි. හරි. මෙතන එන්නේ කීයද? 1යි 2යි එකතු කරාට පස්සේ 3යි. මෙතන බිඳුව. මොනවත්ක්ම නැහැ. මෙතන බිඳුවයි. ඕ මොනවත්ක්ම නැහැ එතන. එතන 1යි. මෙතන එන්නේ 4යි 1යි 5යි. මෙතන එන්නේ 3යි. මෙතන එන්නේ 2යි. හරි. හරිනේ? 4යි 1යි 5යි 2යි 1යි 3යි මෙතන only 2 දෙක විතරයි. හරි. මේකෙන්නේ 1.3යි 0.5යි 3යි 2. මම මේ උඩින් ලියන්නම් මේකේ උත්තරේ. හොඳේ. මෙතන ඉඩමදි හින්දා 1.3යි 0.5යි 3යි 2 8 පාදය. හරි. 5යි 3යි 2 8 පාදය. හොඳේ මේ දෙක තියෙන්නේ. හරි. ඔය වගේ ප්‍රශ්නයක් තමයි විභාගයක එන අමාරුම එකක් විදියට එන්නේ මේ වගේ දිග එකක් තමයි. ආවා ළඟදී පාස් පේපර්ස් වල. අනිවාර්යෙන් කට්ටිය මගෙන් ටියුට් එක ඉල්ල ගන්න. ඒක තියෙනවා මේ සේරම ටික. හොඳයි. මෙයත් ඉතා ඉක්මනින් ලියා ගන්න කට්ටිය. ඊට පස්සේ අපි කරන්නේ දැන් දෙකේ පාදේ 8ටනේ කරේ. දෙකේ පාදේ 8ට එකේ පූර්ණ සංඛ්‍යා සහ දශම සංඛ්‍යා දෙක තමයි අපි මෙතන සම්පූර්ණ කරේ. අපි ඊළඟට කරන්නේ දෙකේ පාදය 16 පාදේ ෂඩ් දශමය වලට කන්වර්ට් කරන එක. මේක ඉක්මනට ලියා ගන්න දරුවෝ. හරි ලිව්වා නේද? හරි. අපි යමු ඊළඟ මාතෘකාවට. දෙකේ පාදය 16ට මේක අපි කරා. ඒ කියන්නේ දෙකේ පාදය يعني දිවිමය ෂඩ් දශමය වලට. මේක ඊටාම සරලයි. අරකේ මොකක්ද උනේ? දිවිමය අෂ්ටමය කරනකොට කෑලි 3 වට කැඩුවේ. ඇයි 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය. ඒ කියන්නේ දෙක 3 පාරක් වැඩි කරාමනේ 8 එන්නේ. දෙක 3 පාරක් නේ දෙකේ 3 වෙනි බලය.
දෙක තුන් පාරක් වැඩි කරාම 6යි. හරි. මෙතන ඉන්න 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. 16 කියන්නේ දෙකේ හතරවෙනි බලය. නේ? දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, අටවරක් දෙක 16යි. නේ? 16යි. එතකොට අපි කලින් එකේ කරේ දෙකේ තුන්වෙනි බලය නිසා මේ පැත්තට කෑලි 3 3 වට කැඩුවා. මේ පැත්තට කෑලි 3 3 වට කැඩුවානේ. මේ සැරේ මේ පැත්තට කෑලි 4 4 වටයි කඩන්නේ 16 කියන්නේ දෙකේ හතරවෙනි බලයෙන් ඉඳලා අර පැත්තට එහෙමමයි කරන්නේ. හරි. නොකරමු. හරිද? හරිනේ. හරි. එහොම පළවෙනි පූර්ණ සංඛ්‍යා දශම වලට යන්න කලින් අපි පූර්ණ සංඛ්‍යා වලට වලින් කරලා ඉමු. හරි. හොඳයි. හරිද? මේක ද්විමය දෙකේ පාදයෙන් මේක අපි ලියාගෙන 4 ඒ 16 පාදයටයි ගන්නෙ. මේ 16 පාදය කියන්නේ දෙකේ හතරවෙනි බලය නිසායි මෙහෙම ගත්තේ. හරි. ලියාගත්ත දැන් අරකේ 2.2 දැන් අතරම මෙතන මෙහෙම ලියන්නේ 2.2 2 3 කියලානේ. එහෙම ඕනේ නෑ ලියන්න. හරි. දැන් 16 පාදය. ඔන්න බලන්න. දැන් ද්විමය වලින්නේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ද්විමය වලින්. 16 පාදය කියන්නේ බිඳුවත් 15ත් අතර තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ බිඳුවත් 9ත් A ඉඳන් F වෙනකම්. ඒ කියන්නේ 10 කියන්නේ A, 11 කියන්නේ B, 12 කියන්නේ C, ඊට පස්සේ 14 කියන්නේ E, 15 කියන්නේ F. හරි. එතකොට මේකේ පිළිතුරු වෙන්න ඕනේ මෙතන 0.1 තියෙන අංක වලින් මෙතන එන්න ඕනේ 0.11ත් 0.15ත්. ඒ කියන්නේ බිඳුවත් F අකුරත් අතර. එතකොට මේකට ඉංග්‍රීසි ලෙටර්ස් එන්න ඉඩක් තියෙනවා. හරි. ටිකක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මෙහෙම ලියන්න එපා. දැන් ටිකක් දැනුවත් ළමයි මේක දන්නවනේ මේක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වීඩියෝ එකේ මුලක් තිබුණා. හරි. එක ආපහු අමතකය රිවයින්ඩ් කරලා බලන්න. හරි. මෙතන ලියමු මෙහෙම ජස්ට් මෙහෙම 1 2 4 8 1 2 හරි 1 2 4 8 1 2 කැපුවා 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 හරි සරලයි ෂෝට් ඇන්ඩ් ස්වීට් නේ බිංදු ටික ඉතින් එක් වාරයක් බිංදුවක් බිංදුවයි අට වාරයක් බිංදුවක් බිංදුවයි ඒක ඉතින් අපිට මේ කරදර වෙන්න දෙයක් නෙමෙයිනේ නේද එක වාරයක් බිංදුව බිංදුව ඊට පස්සේ මේකේ දෙවරක් 1 2යි එතකොට 4යි 2යි නේද 4යි 2යි 6යි මෙතන ඉන්නේ 2යි උත්තරේ එන්නේ 2යි 6යි 16 පාදේ ඉංග්‍රීසි ලෙටර්ස් වලින් මේකේ ආවේ නෑ 2යි 6යි 16 පාදේ ඉන්නේ ඒක ජස්ට් එච්චරයි 1යි 6යි 16 පාදේ එතනින් කතා ඉවරයි හරි එහෙනම් මෙන්න එච්චරයි ඒක තියෙන්නේ හරි හරි සරලයි මේක ඉංග්‍රීසි ලෙටර්ස් උනත් එහෙම තමයි හරි 2යි 6යි මේකෙන් මෙන්න තව එකක් හදමු මෙන්න මං ඉඩම දින හින්දා මෙතන ඉන්නේ 2 මෙතන ඉන්නේ 6 නිකම් මම එකක් ලියන්නම් තව එකක් හරි දැන් අපි ගමුකෝ දැන් මේක මම මෙහෙම කරන්න 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි 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 බිංදුව 1යි 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 බිංදුව wait හරි ඔන්න මේක හරි මේක ගමු මේක මම මෙහෙම යටින් ලියනවන්න මම මේක ටිකක් දිග ඇරලා ලියනවා දැන් 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 1 නේද මම දැන් මේක හරිද මේක මම කඩනවා හතර කෑලි වලට
මම හිතලම ගත්තේ මෙතන කෙනෙක් හෝ දෙන්නෙක් ඉතුරු වෙන්න. නිතරම එක්කෙනෙක් දැන් මගේ මුල් ප්‍රශ්න වලත් මෙතන සර් එක්කෙනාද ඉතුරු වෙන්නේ නිතරම. එහෙම නැහැ. හොඳද? එක්කෙනාම කියලා එකක් නැහැ. මෙතන දාගන්නවා 1 2 4 8 1 2 4 8 ඊපස්සේ 1 බිංදු අපල දාමු බිංදු බිංදු හරි 1 2 4 8 1 2 4 8 1 මෙතන එනවා දැන් මේ ටික එකතු කරන්න ඕන නේ 8යි 2යි 10යි 1යි 11යි නේ 11යි 11 කියන්නේ කීයද ඉංග්‍රීසි ලෙටර්ස් වලින් මතක් කරගන්න මෙතන ඉන්නේ 8යි 1යි 9යි 1 9යි එතන ගැටලුවක් නෑ මෙතන ඉන්නේ just one තේරුණානේ මෙතන ඉන්නේ 8යි 2යි 10යි 1යි 11යි 11 කියන්නේ කීයද 10 කියන්නේ A 11 කියන්නේ B හරි 11 කියන්නේ B නේ එතකොට එන්නේ 19B answer is 19B 16 hexadecimal base එක hexadecimal හරි 19B හොඳයි අර B තියෙන්නේ 8 නෙමෙයි හොඳයි B තියෙන්නේ එකක් තරම්දලා තේරුම් ගන්න පුළුවන් හරි තා සරලයි සරල දෙයක් 1 2 මෙතන ඉන්නේ මේ ටිකේ sum එකේ ඉන්නේ total එකේ ඉන්නේ 11 11 is equal for B in hexadecimals then we have to add 8 and 1 the total is 9 and they have single one answer is 19B නේ 11001111 binary 11 binary equal for 19B hexadecimal මේ ටිකට තමයි මේක මේ හරි සරලයි නේද short and sweet අපි මෙහෙම කරා විභාගෙදි මේ වගේ එකක් ඉවරයක් ඒ කියන්නේ මේ වගේ ගාණක් දුන්නොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ එක MCQ එකකට විනාඩි දෙකක් කියලා මේකට නම් විනාඩි දෙකක් ගන්න එපා කිසිම number system question එකකට විනාඩි දෙකක් ගන්න එපා conversion වල විනාඩි දෙකක් හෝ ඊට වඩා වැඩියෙන් යන ඒවා තියෙනවා හොඳද සමහර MCQs තියෙනවා දැන් logic gate වල half adder full adder වලින් ආවා මේ MCQ එක 2019 2019 එකේ ඒ MCQ දෙකට විනාඩි 10ක් විතර යනවා අර ඉක්මනින් කරන්න පුළුවන් MCQ ටික ඉවරයක් කරලා ඒ කියන්නේ තප්පර 10න් තප්පර 30න් විනාඩියයි තප්පර 10න් 20න් 30න් හදන්න පුළුවන් ඒවා ෆිනිෂ් කරන්න ෆිනිෂ් කරලා ඉවර වෙලා අර ඉතුරු වෙන වෙලාව ඔයගොල්ලෝ යොදා ගන්න පුළුවන් මේ වගේ අමාරු ක්වෙස්චන් එකක් කරන්න හරි එහෙම කරන්න හොඳයි හොඳයි හොඳ ළමයි ටික වගේ මේක මට ලියාගෙන මැසේජ් එකක් දාන්න මේක කොහොමද වෙන්නේ කියලා කොහොමද හදන්නේ කියලා හරි මට මැසේජ් එකක් දාන්න මේක ලියාගෙන මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් මට ඉක්මනින් දැනුවත් කරන්න හොඳයි මේක ලියා ගන්න හරිනේ හරි නේද හරි හරි ඔයාලගේ බෑන්ඩ්විඩ්ත් එක අපේ තියෙනවා මේ නෙට්වර්ක් වල ක්වෙස්චන් එකක් ආවා නේද කලාප පල්ල ආරක්ෂා කර ගැනීම නෙට්වර්ක් වල නෙමෙයිනේ ඒක ආවේ වෙබ් වලද කොහෙද ඒක උත්තරයක් ආවේ කලාප පල්ල ඒ කියන්නේ ඔයාලගේ නෙට් ඒ කියන්නේ යන ඩේටා ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම තමයි ඒකේ උත්තරය ආවේ දැන් අවුරුදු කීපයක් වෙනවා ප්‍රශ්න දීලා මට මතක විදියට මාකින් ගියාට පස්සේ මේ මම ඒකයි මේක අර ලියා ගන්න දෙන වෙලාව මම පෝස්ට් කරලා මේව කරනවා හොඳයි ඔයගොල්ලෝ එක ලියන්නේ මේ නැතුව මේ වීඩියෝ එක යන එකෙන් ලියා ගන්න බෑ ඒක තේරෙන්න ඕනේ සාමාන්‍ය දැනුම නේ හරි අපි මේකෙන් දශම පැත්තේ ගානක් දෙයක් හදමු නේ හරිද දශම පැත්තේ ගානක් දෙයක් හදමු අපි එතකොට ඒක කම්ප්ලීට් නේ හොඳයි එතන බලන්න ඔන්න
හරිනේ. හරි. මේක චුට්ටක් අපි දිගට ලියාගමු. හරිද? ඊතලයේ මේ පැත්තට ඊතලයේ මේ පැත්තට. හරි. 16 පාදයේ නිසා තමයි අපි හතරේ කොටස් වලට කඩන්නේ. 16 පාදයේ නිසා තමයි හතරේ කොටස් වලට කඩන්නේ. හරිනේ? ලිව්වා 1 2 4 8 1 2 නේ. මේ පැත්තේ වරද්ද ගන්න එපා මේක. හොඳේ වරද්ද ගන්න එපා කට්ටිය. 1 2 4 8 ඊපස්සේ මෙතන ඕන්නම් අර එහා පැත්තට බිංදු දෙකක් වෙනම දාලා ගන්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ නේද? ඕගොල්ලෝ පරිණත මිනිස්සුනේ. නේද? සංඛ්‍යා පාදවල පරිණත මිනිස්සු නිසා එහෙම ඕනේ නැහැ. මෙතන අපි 1 2 කියන එක ඉන්විසිබල් විදියට පේන්න තියෙන විදියට තියලා මෙතන දාමු අපි 4 8 කියලා. හරිද? 4 8 කියලා විතරක් දාගමු. දාන්න. එහෙම දැම්මා කියලා වැරද්දකුත් නැහැ. නොදැම්ම කියලා වැරද්දකුත් නැහැ. හැබැයි පුතේ වැරද්ද එන්නේ මේ දෙකට වැරදි එකක් වැටුනොත්. මේ දෙකට මොකක් හරි නොදාවෝ වැරදියක් ගන්නවා. හොඳේ. 1 2 4 8 1 2 4 8. හරි. හරි ගමු. කපමු. 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 හරි. මෙතන ඉන්නේ කීයද 3යි. නේ මෙතන ඉන්නේ 3යි. මෙතන ඉන්නේ 2යි. නේ 3යි 2යි. මෙතන ඉන්නේ 8යි 2යි 10යි 1යි 11යි. නේ කලිනුත් B ආවනේ. අපි වෙන එකක් ඊළඟේ කරමු. මම වෙන අංකයක් කෙන එකක් දෙන්න. හරි. 8යි 2යි 10යි 1යි 11යි. 11 mean 11 mean B. නේද? B. just 4. හරි. just 4. හරි මේක එන්නේ 23.B4 නේ. 23යි දශම B4 බේස් එකේ ඉන්නේ 16. හරි බේස් එකේ ඉන්නේ 16. හරි. 23යි දශම B4 බේස් එකේ ඉන්නේ 16. හරි. ලියා ගන්න. ඔය තාත්තේ. තාත්තේ මොකද? භයානකයිද? තිප්ප ටිකක් ඉවරයි. ඈ මොකද තමයි ජීවිතය කියන්නේ ගොඩක් වෙලාවට A level ඉවර වෙනකොට ඔයා වෙනස්ම පුද්ගලෙක් වෙන්න පුළුවන්. නේද? එහෙම වෙන්නේ නැහැ ඉතින් මේ. එකම යාළුවෝ සෙට් එක නේද එකම තැන ඉන්නේ. හැබැයි යුනිවර්සිටි ලයිෆ් එක කියන්නේ නම් ඒක ලස්සන වෙනසක්. නේද? දුවන්න එපා. ඒ කියන්නේ වේගෙන් යන්න එපා. දැන් සමහර කට්ටිය නේද? යන වේගෙන්. වේගෙන් ගිහිල්ලා හැප්පුණාම නේද? ඩැමේජ් එක වැඩි. සාමාන්‍ය වේගෙන් ගිහිල්ලා හැප්පුණාම ඩැමේජ් තමයි ඉතින්. වැඩි අවුලක් නෑ. හෙමින් ගිහිල්ලා ඉතින් හැප්පෙන්නේ නේද? ඊට වැඩිය හොඳයි වාහනේ තල්ලු කරන් යන්න ඕන. හරි. ඒකයි කියන්නේ වේගෙන් යන්න ඕන තැන් තියෙනවා. තමන්ගේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන් යන්න ඕන තැන් තියෙනවා. හරි. next question. come to next question. හරි. එහෙනම් කරමු. මම හිතනවා දශම පැත්තට තමයි මේක බර කරන්නේ. හරිද? come to this question. හරි මේක බලමු.
ඕකේ මම හරිද කරා හ්ම් කොහමද කට්ටිය හරිද මං කරා හ්ම් හ්ම්. නේද මේකේ මෙතන එන්නේ මොකද්ද 1 2 4 8 ඇත්තටම දැන් කට්ටියකට පුළුවන් ඇති හිතින් ගන්න හොඳ ඒගොල්ලෝ එහෙම යූස් කරන්න කමක් නැහැ වැරදෙන්නේ නැති වෙන්නේ හරිද මේක නම් පුදුම කැපිල්ලක් තියෙන්නේ බින්දු විතරයිනේ මම දාලා තියෙන්නේ හරි හ්ම් මෙතන එන්නේ just 2 දෙක පමණයි මෙතන එන්නේ just 4 එනේ only 4 හතර පමණයි නේ හරි ඒ කියන්නේ මේකේ දෙකනේ තියෙන්නේ නේ මෙතන තියෙන හතර මෙතන තියෙන්නේ 8 1 9යි 9 අතන එතන 8යි 4යි 12යි 12 8යි 4යි 12 12 means නේද 12 කියන්නේ මොකද්ද ගොඩක් සමහර අය වැරදෙනවානේ 10න් පස්සේ 11 කියන්නේ ඒ කියලා ගන්නවා නේ වැරදි ඒක හොඳේ 10න් පස්සේ 11 නෙමෙයි ඒ හරි 10 11 B12 කියන්නේ C හරි නේද ආන්සර් එක මම උඩින් ලියන්නම් මේකේ එන්නේ 42.9යි C 16 පාදේ 42.9යි C 16 පාදේ හරි 42.9යි C 16 පාදේ හරි මේකත් ඉක්මනින් ලියාගන්න මම දැන් අර දෙකේම ඒ කියන්නේ දැන් දෙකේ මේක ලියා ගන්න ගමන් අහගන්න මම හෝම්වර්ක් ටික දෙන්නේ දැන් දෙකේ පාදේ 8ට සහ දෙකේ පාදේ 16ම එකට දෙන්න එකට හදන්නේ එතකොට අර ඒ දෙක එකට ටැලි වෙනවනේ නේ ඒක යනවා එකට එකම මේ එකේ සේම් මේ ඒ පාත් එකේ තමයි ඒක මේක ලියා ගන්නකො මේක ලියා ගන්න කොහමද ෆිනිෂ්ද මේක අන්ඩර්ස්ටූඩ් වුණාද දැන් මම ලියා ගන්න මේ ටික කරලා මට එවන්න හොඳේ homework හරි මේ පැත්තේ ලියන්නේ දෙකේ පාදේ 8ට අදාළ ඒවා මේ පැත්තේ ලියන්නේ දෙකේ පාදේ 16ට අදාළ ඒවා හොඳට මතක තියාගන්න හොඳේ හරි ටියුට් එකේ මේ වගේම ගණන් ටිකක් තව තියෙනවා හරි මේ ටික ඉස්සෙල්ලා ලියාගෙන ඉන්නකො දෙකේ පාදේ 8ට අදාළව මේක මේ හෙඩින් එක නෙමෙයි හොඳේ මේක මරන්න නැත්නම් කාටි මේ දෙකේ පාදේ 8ට අදාළව හෝම්වර්ක් ටික please write these questions ලියා ගන්න මේක
එක ලියා ගන්න. හරි නේද? හරි. පරිස්සමෙන් මේ එක බිඳුවක්වත් එක බිඳුව එක එහෙම මාරු වෙන්න දෙන්න එපා. හොඳේ. මාර ජංජාලයක් වෙන්නේ එහෙම වුණොත් එහෙම. තේරුණානේ? හරි. එන්ට බලන්න. හරි. ඊට පස්සේ දැන් මම මේ දෙන්නේ 216ට ද්විමය ෂඩ්දශමය බයිනරි හෙක්සාඩෙසිමල්ස් වලට ටික තමයි දැන් මම දෙන්නේ. හරි. මේ ටික හතරට තමයි මේ වෙන්නේ. හොඳේ. හතරේ කොටස් වලට මේකේ ඉංග්‍රීසි ලෙටර්ස් ඒවි. හරි. මේක පරිස්සමෙන් නිවැරදි ආකාරයට ලියා ගන්න. මාරු නම් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම නේද? එහෙම වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. මේක කියන්නේ උත්තර වෙනස් වෙනවනේ. හොඳේ. මම පූර්ණ සංඛ්‍යාව එන උත්තර වලින් දුන්නේ 1යි. ඊට පස්සේ දශම සංඛ්‍යා තියෙන්නේ මේකේ. ඔබට හොඳට බලන්න. ඔව්. ඇත්තටම මේක හරි සරලයි. මේ ඉතුරු ටික හරි සරලයි. ලියා ගන්න ගමන් අහගන්න මේක. හොඳේ. සරලයි දරුවෝ ඉතුරු ටික. ඇත්තටම ඉතුරු ටික සරලයි. අර අමාරු ටික තමයි මුලින් තිබුණේ. ඇත්තටම ඒ ටික තමයි අර මුල් වීඩියෝස් ටිකේ තියෙන ටික තමයි ඔයගොල්ලෝ හොඳට ටච් වෙන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. මම නිතරම කියනවා සංඛ්‍යාපාද නම්බර් සිස්ටම් මේ 3rd යුනිට් එක තුන්වෙනි පාඩම සංකීර්ණ දෙකක් නෙමෙයි. අමාරු කොටස්ම නෙමෙයි අත්‍තර මේක අමාරු පාඩමක් නෙමෙයි. මේක හිතන්න එපා මේ පාඩම ඉවර වුණාට පස්සේ මේක අමාරු පාඩම. ඒක පාඩම් නෙමෙයි අත්‍තරම හොඳේ. මේක සාමාන්‍ය දෙන MCQ සහ ස්ට්‍රක්චර් දෙනවා. එසේ වලට නම් මේකේ මේ පාඩමේ තියෙන්නේ ඒක ලියන ගමන් අහගන්න. මේ පාඩමේ තියෙන අනිත් ගොඩාක් දැන් නෙට්වර්ක් ගාන ගත්තා නෙට්වර්ක් ගානට මේ ටික ඕන. හරි. නම්බර් සිස්ටම් ටික ඕන නෙට්වර්ක් ගානට.
තමන මම නිතරම උපදෙස් දෙනවා නෙට්වර්ක් ගන්න වගේම නොහදා ඉන්න එපා පේපර් එක. ඒක හරි අපරාධයක්. දැන් මගේ දරුවෝ ඉතින් තමයි ගන්න. බෑ නැත්තම් පිස්සුද මේ වෙලාව කියන එක. විභාගේ ඉතාම වටින දෙයක් තමයි වෙලාව ටයිම් මැනේජ්මන්ට් කියන එක. ඒක ඕගනයිස් කරගන්න ඕන. ලියාගන්න මේක. ඊතල ගහන්න ඉරි ගහන්න මේ රූලර්ස් යූස් කරන්න එපා ලැජ්ජයි ඈ. හොඳේ. ඒක මේ A level කියන මේ මට්ටමට ගැලපෙන්නේ නැහැ. හරි. එරුණානේ. ඒක නිකන් මේ කලිසම් කෝට් ඇඳගෙන හොඳ ෆුල් සූට් එකක් ගහගෙන ෆුට් සයිකලයක් පදිනවා වගේ වැඩක් ඈ. ඒකින්ද ඒ කරන්න යන්න එපා. නිදහස් අතින් ඉරි ගහන්න, රවුම් අදින්න, ඒ අදාළ දේවල් ටික කරන්න. එච්චරයි. ඉතා සරල දෙයක් වෙනවා ඊළඟට. හ්ම්. හොඳයි. කට්ටිය ලියාගෙන ඉවරයි නේද? හරි. ඊළඟ සතියේදී එනකොට මේක ඉතා හොඳින් බලාගෙන ඉන්න. මේක අද අමාරු දෙයක් කෙරුන්නේ නැහැ අද. ඇත්තටම අද අමාරු දෙයක් කෙරුන්නේ නැහැ. හොඳේ? ඒ නිසා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට. A levels වල තියෙන ප්‍රධානම සාධකයක් තමයි එදිනෙදා වැඩ එදිනෙදා කිරීම. සාමාන්‍යයෙන් A levels පටන් ගන්න අවුරුද්දක් විතර යනකොට පිස්සු හැදෙන තරම් වැඩ ටිකක් එකතු වෙනවා. අනේ A level පටන් ගන්න අවුරුද්දයි මාස දෙක තුනක් විතර යනකොට A level අතාරිනවා කියලා ඒ තීරණය කළ ඉවරයි. එච්චර වැඩ. ඒ නිසා එදිනෙදා කරන ටික කම්ප්ලීට් වෙන්න. පාඩම් කරන්න. හොඳේ? පරාදේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහලා හොඳ A level result එකක් නැත්නම් යුනිවර්සිටි එකට යන්න පුළුවන්කම තියෙද්දි දැන් යුනිවර්සිටි යන්න බැරි නම් ගොඩාක් තියෙනවා යන්න තැන්. ගවර්න්මන්ට්ම තියෙනවා, ප්‍රයිවට් තියෙනවා, සෑහෙන්න. දන්නේ නැහැ ළමයි. අපිත් යන කාලේ අපිත් නොදන්න දේවල් තිබුණා. දැන් ඒවා අපි කියනවා ළමයින්ට යන්න කියලා. හොඳයි එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. හරිද? මේ දීර්ඝ වීඩියෝ එකක් කපලා හදලා තියෙන ඕගොල්ලොන්ට මේ කියන්නේ නැත්තම් ගොඩාක් දිගට තියෙන කොටත් බලන්න හිතෙන්නේ නැහැ. මේ ටික නිතර හොඳට මේවා කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරි. හොඳයි. එහෙනම් හැමෝටම බුදු සරණයි. දෙපිටයි. අදින් ක්ලාස් එක ෆිනිෂ්. හරි. හොඳයි.